හයි යාළුවනේ ඉතින් good morning සුබ දවසක් ඔයගලන්ට කිරින් පෙරින් ඉතිරෙන මේ මගේ අද ලස්සනම දවස මුල්ගල තියෙන අපේ ඉඩමට අපේ ගෙදරට ගැනම ගෙදර මං හරිම මං ගැන ආඩම්බරයි මොකද මම අදින එක්කන රටේ ඉන්නකොට තමයි මම මේ දේවල් ඔක්කොම හැන්ඩල් කරන්නේ මගේ පවුලේ අයත් එක්ක මම තමයි ගොඩාක් මේ බර දාන්නේ මොකද මං කැමති නෑ මගේ පවුලේ අයටවත් කරදර කරන්න. ඉතින් ඔන්න අද ලස්සනට කිරි ආහාර පූජාව හදාගෙන කිරිබත් හදාගෙන අපි ඉඩමට ගියා. එදා හොඳට වැස්ස දවසක්. අර කියනවානේ මල් වෙහෙසක් වගේ පටන් ගත්ත සැරින් සැරේ හැම නැකතකටම වහින්න ගත්තා. අපිට තිබ්බේ උදේ 6:04ට මේ පහන් පත්තු කරන එක. ඊට පස්සේ 6:42ට නූල් අදින එක. ඊට පස්සේ 10:30 ගානට තමයි අපිට තිබ්බේ මේ මුල්ගල තියෙන නැකත. ඉතින් මගේ අතින් තමයි අපේ ගෙදරට මුල්ගල තිබ්බේ. මම බලාගෙන හිටපු දවසක් ඇත්තටම. මොකද මේ එයා රටේ ඉඳන් බලාගෙන හිටියා හැමදේම. මොකද එයාත් ගොඩක් මහන්සි වුණා. ඒ වුණාට මම මෙහෙ ඉඳගෙන මං ගැන ඇත්තම සතුටුයි මට. මුලින්ම උදැල්ල ගහන එකටත් මං කරේ. ඒක මේ මම මේ කරන ගමන් ඉන්නේ මම ඇත්තටම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මේ වලට අත තිබ්බේ. අමාරුයි මං කොහොම හරි මේ වගේ ලස්සන දවස මේ වගේ ලස්සන එකක් දවස පාස් කරගත්තා. ලස්සනට හැමදේම වුණා. මම ඉතින් කැවිලි මේසේ හැදුවා. ඊට පස්සේ බුදු පහන තියන්න මල් පහන් තියන මල් අර තියෙන්නේ ගොක්කොල වලින් තියෙන මල් පැලවල් හැදුවා. හරිම මේ ගොඩාක් වැඩ තියෙන දවසක්. මොකද මං හිතන්නේ ගෙයක් හදනකොට අමාරුම දවස තමයි මුල්ගල තියෙන දවස සහ ෆවුන්ඩේෂන් එක. මොකද ෆවුන්ඩේෂන් එකටත් ගොඩාක් මහන්සි වෙන්න වෙනවා සහ කොස්ට් එක වැඩි. ඉතින් අපේ කට්ටිය මෙතන මේ මුල්ගල් තියන ලෑස්ති වෙනවා. මම ඉතින් බුදු පහන තියලා මුළු ඉඩමටම දුම් අල්ලලා කහ වතුර පැන් වතුර ඔක්කොම ඉහලා නැකත වෙලාව එනකන් බලාගෙන හිටියා. අද හොඳටම වැස්ස දවසක්. සැරින් සැරේ වහිනවා. අපිට වැඩ ටික කරගන්න ටිකක් අමාරු වුණා. ඒ වුණාට හැමදේම හොඳට වෙන්නේ කියලා හිතලා අපි ලස්සනට හැම වැඩක්ම කරගත්තා කොහොම හරි. ඉතින් අපේ බාස්ලා අඩු බාස්ලා ඔක්කොම කට්ටිය මේ මුල්ගල තියෙන තැන සහාය හැමදේම මුල්ගලට අදාළ ධාන්‍ය වර්ග මම ඔක්කොම හදාගෙන ගියේ ලස්සනට මුල්ගල පිරෙන්න හැමදේම අපි ඇතුලෙන් පිරෙව්වා. මං එන දවසෙත් මුල්ගලට සාමාන්‍යයෙන් පිරිත් දවරු 7ක්ම තිබ්බා. මම පිරිත් බුදු පහන ළඟින් තියලා. ඉතින් අපි අපේ දේ ඇත්තරම කරන්න ඕනනේ කැපවීමෙන් සහ හිත විශ්වාසයෙන්. දෙයනේ කියලා ඔන්න මම මුල්ගල තියලා මල් පොල් පැල ඉන්දන පොල් මේ ගෙඩි දෙකයි මල් මේ පොල් පැලේ ඉන්දන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි බාරයකුත් වුණා. හැමදේම සාර්ථක වෙයි කොහොමත් මට ඒ විශ්වාසය තියෙනවා. මොකද අපි කාටවත් වැරද්දක් කළා නැහැ ඇත්තටම. මේ වගේ ලස්සන දවසක මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ මට හරිම මං ගැන ආඩම්බරයක් වගේම මං ගැන මට ගෞරවයක් තියෙනවා. ඒ වගේම සතුටක් එක්ක. ඉතින් අපේ විශ්වාසය තමයි අපි ඉක්මනට මේ ගේ හදලා ඉවර කරගන්න එක. මම මේ ගේ හදන වීඩියෝ එකේ ලෑස්ති වෙච්ච විදිය මුල්ගල් තියෙන හැමදේම අරන් එනවා. ඉතින් කාලයක් තිස්සේ මං දවස් ගොඩාක් පහු කරගෙන මං ගොඩක් දවස් ලෑස්ති වෙලා මම මේ මුල්ගල තියෙන වැඩේට ගොඩාක් ලෑස්ති වුණා. මොකද ගොඩාක් දේවල් හදාගන්න තිබ්බා අපිට. මොකද ඒක ෆ්ලැට් පොළවක් ඔය හැමදේම අපිට හදාගන්න වුණා. සහ මම මේ ගේ මුලින් ඉඳන්ම හදන වෙලාවේ ඉඳන්ම අන්තිම වෙනකම් මම මේ මගේ vlog එක අරන් එනවා. ඉතින් මම subscribe කරලා තියාගන්න. මොකද මම මේ වීඩියෝ channel එකෙන් අරන් එනවා. මගේ channel එකෙන් මම ගේ හදද්දි මම වැටිච්ච අපහසුතා සහ මම රැවටුණු තැන් මේ හැමදේම මම අරගෙන එනවා. ඉතින් මම මේ දේවල් මෙන්ෂන් කරනවා. ඒ කම්පැනි වයිස් මම මෙන්ෂන් කරනවා නම් මේ දේවල් වලට ඔයගොල්ලෝ රැවටෙන්න එපා. මොකද මම මුලින් ඉඳන්ම අපිට කාලය සීමිත වුණා. අපිට මේක ඉක්මනට හදාගන්න උවමනාවකුත් තිබ්බා සහ අපිට රැවටෙන්නේ නැතුව විශ්වාසදායී පුද්ගලයන්ව අපිට සෙට් කරගන්න ඕන වුණා. ඒකට අපි ගොඩාක් වෙහසක් දැරුවා. මොකද මිනිස්සු ගොඩාක් ඉන්නේ බොරු අය සහ වංචාකාරයන්. මම ඔයාලට කලින් වීඩියෝ එක අරගෙන ආවා. අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් සිලෙක්ට් කරගත්තා. කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න ඕන මෙන්න තීද්දි අපිට තේරුණා මේක මෙතන බොරුවක් වෙන්නේ කියලා. ඉතින් අපි ඒ වෙලාවේ ලක්ෂ 15ක්ම අපේ මම බදින්න කෙනාගේ මොලේ නිසා ඇත්තටම මම නම් අස්සම් කරන්න හිටියේ ඇත්ත කතාව.
මේ එයා තමයි මේ අපේ දේවල් ඉතුරු කරගත්තේ. ඉතින් එයා එහෙ ඉඳන් කැප වෙනා වගේම මම මෙහෙ ඉඳන් ෆිසිකලි මාර හાર્ඩ් ටයිම් එකක් මට. ඒත් මම ඒ දේ සතුටින් බාර ගන්නවා. මොකද මගේ ඊළඟ vlog එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට විශ් කරනවා අලුත් ගයක් හදාගන්න ඉලක්කයන් සාර්ථක වෙන ටික අරගෙන ඉන්නේ. මොකද මෙතනින් එහාට තියෙන දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා. මාව ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. ගිහිල්ලා එන්නම් මම ඉතින්